අපේ බදු මුදල් අරගෙන මිනිසුත් එක්ක සෙල්ලම් කරන්න එපා. ගෙදරක සාමාන්‍ය ලුණු කිලෝ 15000ක් විතර තියෙනවා ගොවියෝ වගා කරලා. සාධාරණ මිලක් අපට වැඩි මිලක් නෙවෙයි රුපියල් 200ක මිලක් අපි ඉල්ලන්නේ. පොලි වෙනවා සිකර්ම පිට එන්න කියාපිය ඒවට උත්තර එන්න කියාපිය දියෝ ඉලක්කියෝ ලුණු වලට ඉලක්කියෝ අපේ ලුණු කුණු වෙනවා ඉන්දියා ලුණු හද වෙනවා දියෝ ඉලක්කියෝ ලුණු වලට ඉලක්කියෝ ලුණු කුණු වෙනවා අපනින්නේ පොලි වෙනවා එන්න කියාපිය ලුණු වලට ඉලක්කියෝ අපේ ලුණු කුණු වෙනවා අපේ ලුණු කුණු වෙනවා පාලකයෝ සපනින්නේ රත්තු ණයත් පොලි වෙනවා දුෂ්කර්ම ඇමතිට එන්න කියාපිය මේවට උත්තර එන්න කියාපිය දුෂ්කර්ම ඇමතිට එන්න කියාපිය මේවට උත්තර අපේ ලුණු කුණු වෙනවා පාලකයෝ සපනින්නේ රත්තු ණයත් පොලි වෙනවා දුෂ්කර්ම ඇමතිට එන්න කියාපිය මේවට උත්තර එන්න කියාපිය දියෝ ලුණු වලට ලුණු වලට අපේ ලුණු කුඩු වෙනවා පාලකයෝ සපනින්නේ රත්තු ණයත් පොලි වෙනවා දියෝ ලුණු වලට අපේ ළමයි බඩගින්නේ පාලකයෝ සපනින්නේ ලුණු රජ වෙනවා දියෝ ලුණු වලට වට උත්තර එන්න කියාපිය ලුණු වලට වට උත්තර එන්න කියාපිය කර්ම අඹදිට එන්න කියාපිය වට සපනින්නේ එන්න කියාපිය අපි ලුණු ගොවි වශයෙන් බොහොම අපහසුයෙන් ගොවිතැන් කරන පිරිසක්. අපිට පහසුකම් නැහැ. පහසුකම් නැතුව වුණත් අපි බොහොම අමාරුවෙන් ගොවිතැන් ටික කරගන්නේ ලුණු ගොවිතැන. ලුණු ගොවිතැන කරනකොට ලොකු වියදමක් යනවා. ඒ වියදම දරා ගන්න බැරි තැනට අද මේ වෙනකොට අපි පත් වෙලා ඉන්නවා. මේ වෙනකොට ගෙවල් වල විශාල වශයෙන් ලුණු අපතේ යෑමෙන් පවතිනවා. අපිට මේවා විසඳා ගැනීමට පුළුවන්කමක් නැති නිසා තමයි අද මේ ගොවි මහතුරුත් එක්ක අපි පාරට බැස්සේ. අපි හිතුවේ නෑ මේ ආණ්ඩුව ගොවි මහතුරු පාරට බස්සලා මේ වගේ අසරණ තත්ත්වයට පත් කරයි කියලා. මොකද මේ ආණ්ඩුව මුලින් කිව්වේ දේශීය ආර්ථිකයක් ගොඩනගනවා කියන කාරණේ. දේශීය ආර්ථිකය ගොඩනගනවා නම් අපිට අපේ දේශීය නිෂ්පාදන වලට යම්කිසි මිලක් සාධාරණ මිලක් ලබා දෙන්න ඕන. නමුත් අද අපිට එහෙම දෙයක් කරලා වෙන්නේ නැහැ. ඉන්දියාවෙන් ලුණු ගෙනල්ලා ගොඩ ගහගෙන අපේ නිෂ්පාදන වලට මිලක් නැති තැනට පත්වලා අපි අසරණ වෙලා ඉන්නවා. මේ වෙනකොට අපේ ගොවි මහතුරුන්ට ඊළඟ කන්නේ ගොවිතැන් වලට යන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව ආදායම් ගත්ත නිෂ්පාදන අලෙවි කරගන්න බැරි අපහසුතාවය නිසා මිනිසුන් ඊළඟ කන්නේ ගොවිතැන් කරගන්න පුළුවන් කමක් නැහැ අපිට. මොකද ඒකට අවශ්‍ය මුදල් සපයා ගන්න ක්‍රමයක් නැහැ. දැන් ලබන මාසයේ පළවෙනිදා විතරට අපිට ඊළඟ කන්නේට ජලය ලබා දෙනවා. ඒ ලබා දෙනවත් එක්ක අපිට මේ කටයුතු කරගන්න පුළුවන් කමක් නැහැ. ඊට මත්තෙන් අපිට මේක සාධාරණ මිලකට අපි මේ ලුණු ටික අලෙවි කරගන්නට ඕන. ඒ නිසා තමයි ගොවි මහතුරු මේ විදිහට පාර නැගලා හඬක් නගන්නේ. අපි හිතුවේ නෑ මේ ආණ්ඩුවට මේ විදිහට හඬක් නගන්න. අපි හිතුවේ මේ ආණ්ඩුව බොහොම ගොවි මහත්මයා සත්‍යමත් කරන වැඩපිළිවෙලක් යයි දේශීය ආර්ථිකයක් ගොඩනගනවා කියලා කාරණේ කිව්වේ. තව කාරණයක් කියන්න ඕන. මේ ආණ්ඩුව පත් වෙනකොට මුලින් කිව්වා පිටරටින් ගේන හැම එකකටම හිටපු ඇමතිවරු කොමිස් ගත්තා කියලා. මම අද කියනවා මං හිතනවා ඒ වගේ දෙගුණ තෙගුණ කරලා මේ ඇමතිවරු කොමිස් ගන්නවා ඇති. ඒකයි අපිට මෙහෙම තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ කොමිස් මුදල යනවා ඇති ඒ විදිහට. නැත්තම් ගොයියා නැගා සිටිනවා නම් වෙල් ගානේ ගිහින් අපේ හිටපු ඇමතිවරු දැන් ඉන්න ඇමතිවරු වෙල් ගානේ ගිහින් එදා වෙල් ගානේ ගිහින් අපි වෙනුවෙන් කතා කරේ. අපි ඒකට ආඩම්බරෙන් තමයි ඔබතුමන්ලාට සහයෝගය ලබා දුන්නේ. හැබැයි අද අපිට අන්ත අසරණ තත්ත්වයට වෙලා ඔබතුමන්ලාට විරුද්ධව අපිට පාර බහින්න වෙලා තියෙනවා. හැම වෙලාවකම මේ දේශපාලන හින්දා බැට කාගෙන අපි මුට්ටි අල්ලලා අපි දැන් මේ අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒ හින්දා අපේ බදු මුදල් අරගෙන මිනිසුත් එක්ක සෙල්ලම් කරන්න එපා. මොකද මේ යන වියදම් තියෙනවා. මේවට නිෂ්පාදිත දීමක් තියෙනවා. නිකන් පුටුවට අරගෙන මේ කොහෙවත් නැතුව සුදුසු ඉඳගත්තාම තමයි මේ කිසිම දෙයක නිෂ්පාදිත වීමක් දන්නේ නැතුව මේ රටේ මිනිස්සු අසරණ කරන්නේ. අන්න කුමාර මහත්තයෝ අපි රෑ දවල් දෙකේ පෝට්ටර ගාලා ඡන්ද දුන්නේ මේ වැඩේ කරගන්න නෙවෙයි. මේ ඉන්නේ ඔක්කොම තරුණ ගොවියෝ. ඒ නිසා කරුණා කරලා හොඳ මිලක් දෙන්න එක එක අයියට කියන්න බෑ මිල දාන්න කියලා. ඒද සාධාරණ මිලක් දෙන්න ගොවියන්ට. මේවට පොඩි මිලක් ගිහිල්ලාම නෙවෙයි තියෙන දුප්පත් අසරණ ගොවියෝ. හැමදාම ගෙන්දිරි ගන්නෑ අපි. මේ වෙනකොට මිනිසුන්ට මොනුත්ම කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. ඒ නිසා අන්න කුමාර ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලන්නේ මේ රජයට මේ සියලුම ගොවි ජනතාව ගොඩාක් දුක් මහන්සි වෙලා
ওই තත්ත්වයට නගා සිටවන්න උදව් කරා උපකාර කරා රෑ දවල් දෙකේ මහන්සි වෙලා ඡන්දය ලබා දෙන්න ගොඩාක් අය කැපකිරීම කරා ඒ වගේම අපි මේ කැපකිරීම කරලා මහන්සි වෙච්චි අපගේ මේ බීලුණු වගාව ගොඩ ගන්න ඔබතුමාගේ දැඩි උත්සාහය උනන්දුව කැපකිරීම කරලා සාධාරණ මිලක් අපට වැඩි මිලක් නෙවෙයි රුපියල් 200ක මිලක් අපි ඉල්ලන්නේ තරුණ ගොවියෝ වශයෙන් අපි කියන්නේ මේ අපිට ලුණු වලට සාධාරණ මිලක් දෙන්න රුපියල් 200ක අවම මිලක් ලබා දෙන්න ලුණු ගොවියන් සෑහෙන අසරණ වෙලා ඉන්නේ මම හිතන්නේ දැන් පොළොන්නරු දිස්ත්‍රික්කයේ අපේ ප්‍රදේශය ගත්තාම එක ගෙදරක සාමාන්‍ය ලුණු කිලෝ 15000ක් විතර තියෙනවා ගොවියෝ වගා කරලා එතනින් පල්ලෙහා ගත්තාම අක්කර 700ක විතර ලුණු හදලා තියෙන්නේ අපි කියන්නේ සාධාරණ මිලක් අපිට ලබා දෙන්න එච්චරයි ඉල්ලන්නේ තරුණ ගොවියෝ වශයෙන් තරුණ ගොවියෝ මම හිතන්නේ 200 300කට එහා ප්‍රමාණයක් දැන් ඉන්නවා මේ අපේ ප්‍රදේශයේ ඒ ගොවියෝ සෑහෙන අසරණ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ රුපියල් 200 220ක් අතර අවම මිලක් ලබා දෙන්න කියලා විතරයි අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ ප්‍රවෘත්ති එසැනින් දැනගන්න දැන්ම ස්ටෝරි ෆර්ස්ට් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එක ගෙන්න ගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න.